ඇසිසන්ස් ක්‍රීඩ් විශ්වය තුළ ශතවර්ෂ ගණනාවක් තිස්සේ ඇසිසන්වරු සහ ටෙම්ප්ලර්වරු අතර මේ තරම් දරුණු යුද්ධයක් පවතින්න හේතුව මොකක්ද? ටෙම්ප්ලර්වරුන්ට ඕනේ මිනිස්සුන්ගේ නිදහස උදුරාගෙන ඔවුන් රූකඩ වගේ පාලනය කරලා බලහත්කාරයෙන් සාමයක් ලෝකේ පුරා නිර්මාණය කරන්න. හැබැයි ඇසිසන්වරු සටන් කරන්නේ මරණය පෙනිපෙනී හරි තමන්ගේ හෘද සාක්ෂියට අනුව ජීවත් වෙන්න තියෙන මනුෂ්‍යයාගේ උත්තරීතර නිදහස වෙනුවෙන්. මේක නිකන් කඩුහරඹයක් නෙවෙයි. මේක නිදහස සහ වහල්කම අතර තියෙන මහා ආත්මීය සටනක්. පසුගිය කොටසදී අපේ SEO ඔඩිටෝරේ පෝලි හිසිංහ දේනුව කැට්රිනා ස්ෆෝසාගේ උදව්වෙන් වෙනීසියට එන්න ගමන් බලපත්‍රය හදාගත්ත ඔයාලට මතක ඇති. SEO තමන්ගේ ජීවිතේ පළමු වතාවට මුළු පෘථිවියේම තියෙන සුන්දරම නගරය. ඒ කියන්නේ දියමත යදුණු ආශ්චර්ය වන වෙනිස් නගරයට පය තබනවා. හැබැයි මේ සුන්දර ඇලමාර්ග සහ මාලිගාවන් යට සැඟවිලා තියෙන්නේ මිනිසුන්ගේ නිදහස සත්‍යයකටවත් මායිම් නොකරන රොඩ්රිගෝ බෝර්ජියාගේ දරුණුතම ටෙම්ප්ලර්ස්ගේ එක්වන එමිලියෝ බාබරීගෝගේ කුරිරු ඒකාධිකාරිය. වෙනීසිය අඳුරු සෙවණැලි අතරින් හමුවන අලුත් මිතුරන්, ලේවැකි ගොන්ඩෝලා ගමන්, හොරුන්ගේ කල්ලියක් මැද සිදුවන මහා ගැටුම් සහ අහස උසට පනින අලුත්ම ඇසිසන් උපක්‍රම එක්ක අද අපි බලන්න යන්නේ වෙනීසියේ පළමු මහා දඩයම. මේ Assassin's Creed 2 with the Gamers Odyssey. එදදා සාර්සය අස්වයක වර්ෂය කියන්නේ වැනිස් රාජ්‍යයේ ස්වර්ණමය යුගය. මුළු ලෝකයේම වෙළඳ මධ්‍යස්ථානය වුණේ මේ නගරය. පාරවල් වෙනුවට මෙහි තියෙන්නේ වතුර පිරුණු ඇල මාර්ග. මේ නගරයේ ප්‍රධානතම ගමනාගමන මාධ්‍යය තමයි ගොන්ඩෝලා කියලා හඳුන්වන දිගටි බෝට්ටු වර්ගය. SEO සහ ලියනාඩෝ නැවෙන් වෙනිස් වරායට පය තබද්දිම ඔවුන්ව පිළිගන්නේ අල්විසේ කියන තරුණයා. ඔහු නිකන් ටුවරිස් ගයිඩ් කෙනෙක් නෙවෙයි. ඔහු වෙනිසියේ පහළ පන්තියේ ජීවත් වෙන නගරයේ හැම රහසක්ම දන්නා කෙනෙක්. අල්විසේ අපේ SEO සහ ලියනාඩෝ නගරේ වටේ එක්කන් යද්දී ඔහු අපිට වෙනීසියේ තියෙන ප්‍රධානම ස්ථාන දෙකක් හඳුන්වා දෙනවා. පළවෙනි එක තමයි පැලාසෝ ඩුකාලේ හෙවත් ඩොජ්ගේ මාලිගාව. වෙනීසියට රජෙක් නැහැ. නගරය පාලනය කරන්නේ සෙනට් සභාවෙන් පත් කරගන්නා ඩොජ් කියන උත්තරීතර නායකයා. ඉතින් මේ මාලිගාව ඇතුලේ තමයි මුළු රටේම බලය කේන්ද්‍රගත වෙලා තියෙන්නේ. මේක දැඩි සන්නද්ධ මුරකරුවන් දහස් ගණනකින් ආරක්ෂා වෙන කිසිම කෙනෙකුට ලේසියෙන් ඇතුළු වෙන්න බැරි බලකොටුවක්. Palazzo della Seta හෙවත් සේද මාලිගාව තමයි අපේ දෙවෙනි නැවතුම. මේක තමයි වෙනීසියේ සමස්ත වෙළඳාම පාලනය කරන මූලස්ථානය. අල්විසේ මේ මාලිගාව පෙන්නද්දී ඔහුගේ කටහඬ වෙවුලනවා. ඔහු කියනවා මේ නගරේ දකින්න ලස්සන වුණාට මේ මාලිගාව ඇතුලේ ඉන්න මිනිහා මුළු වෙනීසියම වහල් භාවයට පත් කරලායි තියෙන්නේ කියලා. සංචාරයේ අවසානයේ අල්විසේ ලියනාඩෝව ඔහුගේ අලුත් චිත්‍රාගාරයට ඇරලවනවා. ලියනාඩෝ තමන්ගේ කලාව සහ අර පියාඹන යන්ත්‍රයේ වැඩ කටයුතුවලට ලෑස්ති වෙද්දී SEO තනියම වෙනීසියේ අඳුරු වීදි සහ පාලම් දිගේ ඇවිද යන්නේ නගරයේ ඇතුළාන්තයේ තේරුම් ගන්න. මෙන්න මෙතනදී තමයි අපි අද කතා කරන්නේ අපේ ප්‍රධාන හතුරා. එහෙමත් නැත්නම් වෙනීසිය මහඬවන මේ මහා මුර්ගයා කවුද කියලා. ඔහුගේ නම එමිලියෝ බාබරිගෝ. ඔහු නිකම්ම ධනවත් වෙලෙන්දෙක් නෙමෙයි. ඔහු වෙනීසියේ බලවත්ම බාබරිගෝ වංශයට අයත් පුද්ගලයෙක්. රොඩ්රිගෝ බෝර්ජියාගේ ටෙම්ප්ලර් අභ්‍යන්තර කල්ලියේ ඉන්න ප්‍රධානම සමාජිකෙක් වගේම එමිලියෝ තමයි වෙනීසියේ වෙළඳ සංගමේ නායකයා වෙලා හිටියේ. එමිලියෝ තමන්ගේ ටෙම්ප්ලර් බලය පාවිච්චි කළා වෙනීසියේ හිටපු අනිත් සෑම ස්වාධීන වෙළෙන්දෙකුගේම දේපල රාජසන්තක කළා. ඔවුන්ව රටෙන් පිටුවහල් කළා. නැත්නම් රහසින්ම ඝාතනය කළා. ඔහු මුළු වෙනීසියම වෙළඳාම තමන්ගේ තනි ඒකාධිකාරයක් බවට පත් කරගත්තා වගේම නගරයේ විකිණෙන හැම සේද රෙද්දකින්ම හැම කෑම ජාතියකින්ම මහා දැවැන්ත බද්දක් ඔහු අය කළා. සාමාන්‍ය ජනතාවට කන්න කෑම නැති වෙද්දී වෙලෙන්දෝ හිඟන්නෝ වෙද්දී එමිලියෝ ඒ සල්ලි වලින් වෙනීසියේ ඉන්න නගර ආරක්ෂකයින්ව සල්ලි වලට ගන්න පටන් ගත්තා. දැන් වෙනීසියේ මිලිටරි බලය තියෙන්නේ එමිලියෝ අතේ. ඔහු තමන්ට විරුද්ධව කතා කරන ඕනෑම සාමාන්‍ය මිනිසෙක්ව වරායේ පාලම් මුඩදී එල්ලා මරා දමන්න නියෝග කළා. මුළු වෙනීසිය පුරාම මේ මිනිහගේ කුළුරුකම පැතිරෙන්න ගත්තා. SEO මේ එමිලියෝගේ සේද මාලිගාවට නිරීක්ෂණය කරමින් ඇවිද යද්දී තමයි එකපාරටම මහා ත්‍රාසජනක සිදුවීමක් වෙන්නේ. එමිලියෝගේ ක්‍රූර පාලනයට එරෙහිව සටන් කරන වෙනීසියේ අන්තිම බලාපොරොත්තුව වුණු
The Thieves Guild නැත්නම් හොරුන්ගේ කල්ලිය මේ මාලිගාවට රහසින් කඩා වදින්න උත්සාහ කරනවා. මේ කල්ලිය මෙහෙවන්නේ අතිදක්ෂ නිර්භීත තරුණියක්. ඇය තමයි රෝසා. රෝසා කියන්නේ වැනීසියේ වීදිවල හැදුණු එමිලියෝ නිසා Tamanගේ පවුල අහිමි වුණු සටන්කාමී කෙල්ලෙක්. ඇය මාලිගාවේ උස තාප්පයක් දිගේ බලලෙක් වගේ ඉහළටම නැගලා ඇතුළට පනින්න හදද්දිම මාලිගාවේ වහල උඩ ඉඳපු මුරකරුවෙක් ඇයව දකිනවා. එතන හොරෙක් විදපන් නෝකිට මුරකරු Tamanගේ ක්‍රොස්බෝ දුන්නෙන් විදපු ඉතලයක් කෙලින්ම වදින්නේ රෝසාගේ කකුලට. ඇය මහා වේදනාකාරී කෑගැසීමක් එක්ක අඩි 30ක් විතර උස බිත්තියේ ඉඳන් බිමට ඇදගෙන වැටෙනවා. ෂණයකින් මාලිගාවේ සන්නද්ධ සෙබළුන් 10කට වඩා පිරිසක් කඩුව ඇදගෙන ඇයව වට කරලා මරන්න ලෑස්ති වෙනවා. රෝසා Tamanගේ තුවාල වුණු කකුල අල්ලගෙන බිම වැතිරිලා මරණය පෙනිපෙනිත් සතුරන්ට අභියෝග කරද්දී සෙවණැලි අතරින් මතුවෙන්නේ අපේ ඇසිසන්. මෙතනදී වෙන සටන මාරම දරුණුයි. එසියෝ Tamanගේ හිඩන් බ්ලේඩ් වලින් පළමු මුරකරුගේ උගුර කඩා දමද්දී ඉතිරි සෙබළුන් එසියෝ වට කරනවා. එසියෝ Tamanගේ කඩුව ඇදගෙන සතුරන්ගේ කඩු පහරවල් වළක්වමින් එකිනෙකාගේ පපුසි දුරු කරමින් බිම දමනවා. සටන නිමා කරපු ගමන් එසියෝ දකිනවා රෝසා අධික ලෙස ලේ වහණය වෙමින් සිහි නැති වෙන්න යනවා. එසියෝ ඇයව Tamanගේ අත් දෙකට ඔසවගෙන හොරුන්ගේ කල්ලිය ඉතිරි සමාජිකයින් එක්ක වරාය දෙසට දුවනවා. මුළු නගරයේම සියුම් නාද වෙන්න ගන්නවා. මුරකරුවන් පස්සෙන් පන්නද්දී ඔවුන් ළඟ තිබුණු ගොන්ඩෝලා බෝට්ටුවකට රෝසාව පටවනවා. රෝසා වේදනාවෙන් කෑගසද්දී වැනීසියේ පටු ඇල මාර්ග පාලම් යටින් බෝට්ටුව උඩරින් වේගෙන් ගමන් කරද්දී පාලම උඩ ඉඳන් සතුරන් ඊතල විදින්න ගන්නවා. අපිට සිද්ධ වෙනවා මේ සෙබළුන්ව නවත්තලා රෝසා läගත් බෝට්ටුවට පාර සලසලා දෙන්න. අවසානයේදී වැනීසියේ සිටෙමෙන්වත් හොයාගන්න බැරි මඩවගුරු සහිත අඳුරු ප්‍රදේශයක සැඟවිලා තියෙන හොරුන්ගේ රහස් මූලස්ථානයට රෝසාව ආරක්ෂිතව අරන් එන්න අපි සමත් වෙනවා. හොරුන්ගේ කල්ලියේ සගයෙක් වෙන ඌගෝගේ මඟ පෙන්වීමත් එක්ක එසියෝ තුවාල ලැබූ රෝසාව අත් දෙකින් ඔසවගෙන කෙලින්ම එන්නේ හොරුන්ගේ රහස් මූලස්ථානය ඇතුළට. ඔවුන් ඇතුළට එද්දිම එතන ඉන්න හොරුන්ගේ නායකයා වන ඇන්ටෝනියෝ මහා කලබලයකට පත් වෙනවා. රෝසා කියන්නේ ඇන්ටෝනියට නිකම් කල්ලියේ සමාජිකාවක් විතරක් නෙවෙයි. Tamanගේ දුවෙක් වගේ ආදරය කරන කෙනෙක්. දෙවියනේ රෝසා මොකද උනේ කියමින් ඇන්ටෝනියෝ කලබලෙන් දුවගෙන ඇවිත් ඇයව මේසයක් උඩින් දිගා කරවනවා. ඌගෝ ඉක්මනින් සිද්ධ වුණු හැමදේම ඇන්ටෝනියෝට කියනවා. එමිලියෝගේ මාලිගාවට පනින්න ගිහින් රෝසට ඊතලයක් වැදුණු හැටිත් මේ අద్භූත ඇසිසන් තනියම සතුරන් එක්ක සටන් කළා ඇයව බේරගත්ත හැටිත් ඔහු විස්තර කරනවා. ඇන්ටෝනියෝ තුවාලයේ දිහා බලද්දී රෝසා කියනවා ඊතලේ එළියට අරගන්න කියලා. ඒත් ඒක ආරක්ෂාකාරී නෑ කියලා ඇන්ටෝනියෝ කියද්දී රෝසා කෑ ගහනවා දැන්ම ඒක එළියට ඇදලා දාන්න කියලා. ඊතලේ ඉහලින් කඩලා රෝසා වේදනාවෙන් කෑ ගහද්දිම ඇන්ටෝනියෝ ඊතලේ ගලවලා අයින් කරනවා. ඒත් එක්කම අපිට සිද්ධ වෙනවා රෝසාගේ ලේ වහනේ නැවතෙන්න තුවාලයේ රෙදි කැබල්ලකින් වහගන්න. රෝසාව සංසුන් කරපු ඇන්ටෝනියෝ ඊට පස්සේ එසියෝ දෙසට හැරිලා Tamanව හඳුන්වා දෙනවා. මම ඇන්ටෝනියෝ වැනීසියේ හොරුන්ගේ නායකයා. මගේ කෙල්ලගේ ජීවිතේ බේරගත්තට ඔබට ගොඩක් ස්තුතියි. ඇන්ටෝනියෝ එසියෝගේ ඇඳුම සහ ඔහුගේ ඉනේ තියෙන ඇසිසන් ලාංඡනය දැකලා තේරුම් ගන්නවා මේ ඉන්නේ නිකම් සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයි කියලා. ඔහු කෙලින්ම එසියෝගෙන් අහනවා වැනීසියට ආපු සැබෑ හේතුව මොකක්ද කියලා. Tamanව හඳුන්වලා දෙන එසියෝ කියනවා මම ආවේ සේද මාලිගාවේ ඉන්න එමිලියෝ බාබරිගෝ මරන්න කියලා. ඒක අහපු ගමන් ඇන්ටෝනියෝ මහා පුදුමයකට පත් වෙනවා. ඔහු කියනවා එහෙනම් අපේ ඉලක්කය ඒකයි එසියෝ. ඒ කුරුරු එමිලියෝ මුළු වැනීසියම වෙළඳාම Tamanගේ අතට අරන් අපේ සාමාන්‍ය මිනිස්සුන්ව බඩගින්නේ මරනවා. අපි ඌව මරන්න ප්ලෑන් කර හිටියේ. හැබැයි ඌ ඉන්න මාලිගාව තාප්ප අඩි 100 ගණනක් උසයි. ඒවට අපේ උන්ට ලේසියෙන් නගින්න බෑ. මෙන්න මෙතෙන්දි තමයි තුවාලලා හිටපු රෝසා ඇඳ උඩ ඉඳන්ම අපේ කතාව මැද්දට පැනලා මෙහෙම කියන්නේ. ඒකට ක්‍රමයක් තියෙනවා ඇන්ටෝනියෝ. මේ ඇසිසන්ට මම සහ අපේ කොල්ලෝ එකතු වෙලා බිත්ති දිගේ උඩටම නගින අපේ රහස් ක්‍රමය. ඒ කියන්නේ ක්ලයිම්බ් ලීප් කියලා දෙන්න. මෙයාට ඒක කරන්න පුළුවන් කියලා. අන්න ඒ විදිහට තමයි වැනීසියේ හොරුන්ගේ කල්ලිය සහ අපේ එසියෝ අතර එමිලියෝ බාබරිගෝ විනාශ කිරීම වෙනුවෙන් මේ මහා බලවත් සන්දානය ගොඩනගින්නේ. රෝසාගේ තුවාලයේ සනීප වීමත් සමගම ඇය අපිට අර රහස් පාකෝර ක්‍රමය කියලා දෙනවා. ඒකෙන් අපිට පුළුවන් වෙනවා අපිට අපහසු වුණු තැන් වලට වේගයෙන්ම ළඟා වෙන්න. වැනීසියේ ඒකාධිපතියා වෙන එමිලියෝ බාබරිගෝගේ අවසාන රාත්‍රිය උදා වෙනවා. ඇන්ටෝනියෝ සහ එසියෝ එකතු වෙලා පට්ටම ප්ලෑන් එකක් ගහනවා. මාලිගාව වටේ ඉන්න දැඩි සන්නද්ධ මුරකරුවන්ව එකපාර මරන්න බෑ. ඒ නිසා ඇන්ටෝනියෝ Tamanගේ හොරුන්ගේ කල්ලිය ලවා මාලිගාවේ ඉදිරිපස ගේට්ටුව අසල මහා කලබලයක් ඇති කරනවා. මුරකරුවන් ඔක්කොම ඒ දෙසට දුවද්දී අපේ එසියෝ මාලිගාවේ පිටුපස අඳුරු ඇල මාර්ගයෙන් වතුරට පැනලා රහසින්ම මාලිගාවේ බිත්ති ළඟට එනවා. දැන් ඔහු ළඟ තියෙනවා අර රෝසා කියා දුන්න ක්ලයිම්බ් ලීප් හැකියාව. එසියෝ සෙවණැල්ලක් වගේ බිත්තිය දිගේ ඉහළටම පනින්නේ නිකන් හුළඟක් වගේ.
මාලිගාවේ වහලේ උඩ ඇන්ටෝනියෝගේ සගයින්ට ඊතල විදමින් මුරකරුවන් කිහිප දෙනෙක් ඉන්නවා. එසියෝ ඉතාමත් නිශ්ශබ්දව පිටුපසින් ගිහින් Tamanගේ හිඩන් බ්ලේඩ් පාවිච්චි කළා මේ දුනු ආයින්ව නිශ්ශබ්ද කරනවා. දැන් මුළු වහලම ක්ලියර්. එසියෝ වහලේ අයිනට ඇවිත් මාලිගාවේ මැද මිදුළු දෙස බලනවා. එතන මහා රාජකීය රැස්වීමක් පැවැත්වෙනවා. පහළ මිදුලේ එමිලියෝ බාබරිගෝ මහා බයෙන් කෑගසමින් Tamanගේ ආරක්ෂක ප්‍රධානියාට බනිනවා. අර හොරු ටික වහාම මරලා දාපන්. රොඩ්රිගෝ බෝර්ජියා වෙනීසියට එන්න කලින් මට මේ නගරය සම්පූර්ණයෙන් පාලනය ඕනි කියලා ඔහු කෑගසනවා. ඒත් ඔහු දන්නේ නැහැ Tamanගේ මරණය Tamanගේ හිස උඩින් වහලයට වෙලා බලන් ඉන්නවා කියලා. එසියෝ එකවරම වහලෙන් පහළට පනින්නේ රාජාලියෙක් Tamanගේ ගොදුරට පනිනවා වගේ. මුළු මිදුලම දෙවනත් කරමින් එසියෝගේ හිඩන් බ්ලේඩ් දෙකම කෙලින්ම ඇතුල් වෙන්නේ එමිලියෝගේ කරපටිය සිදුරු කරගෙනයි. එමිලියෝ ලේන් තෙත්තලා බිම ඇද වැටෙද්දී මුළු පරිසරයම සුදු පැහැති අද්භූත අවකාශයට මාරු වෙනවා. ඔව් ඒ තමයි මෙමරි කොරිඩෝ. මෙතනදී එමිලියෝ මැරෙන්න තප්පර කිහිපයකට කලින් මහා ක්‍රූර හිනාවකින් එසියෝ දෙස බලාගෙන කියනවා උඹ හිතුවද මාව මැරුවාම ඔක්කොම ඉවරයි කියලා. මම කලේ නියෝග පිළිපැදුප එක විතරයි. වෙනීසිය දැනටමත් අයිති අපිට. රොඩ්රිගෝ බෝර්ජියාගේ සැලසුම නවත්තන්න උඹට කවදාවත් බෑ. එසියෝ ඉතාමත් ස්ථීර බර සිනාවකින් කියනවා ඔයාගේ ඒකාධිපත්‍ය මෙතනින් ඉවරයි එමිලියෝ. මේ නගරයේ මිනිස්සුන්ට නැවතත් නිදහසේ හුස්ම ගන්න පුළුවන්. එසියෝ ඔහුගේ දැස් වසලා ඇසිසන් වරුන්ගේ ශුබ්ද වූ පාඨය කියනවා. එමිලියෝගේ මරණින් පස්සේ එසියෝ රෝසාත් සමග මාලිගාවේ දැවැන්ත ලී දොරවල් විවෘත කරනවා. ඇන්ටෝනියෝ ඇතුළු හොරුන්ගේ කල්ලිය මාලිගාව ඇතුළට කඩා වැදිලා එමිලියෝ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් කොල්ල කාපු සල්ලි සහ දේපල නැවතත් ජනතාව අතර බෙදා හරින්න පටන් ගන්නවා. වෙනීසිය වසර ගණනාවක් තිබුණු ඒ අඳුරු ලේවැකි සේද ඒකාධිකාරය මෙන්න මෙතනින් නිමාවට පත් වෙනවා. හැබැයි එමිලියෝ මැරෙන්න කලින් කියපු කතාව ඇත්තක් වෙනවා. මාලිගාවේ තිබුණු රහස් ලියකියවිලි කියවද්දී එසියෝ සහ ඇන්ටෝනියෝ මහා කම්පනයකට පත් වෙනවා. ටෙම්ප්ලර්වරුන්ගේ ඊළඟ මහා කුමන්ත්‍රණය දැනටමත් ආරම්භ වෙලා. ඔවුන් ලෑස්ති වෙන්නේ වැනීසිය උත්තරීතර සාමකාමී පාලකයා වන ඩොජ් ජියෝවානි මොචනිගෝව රහසින්ම වස දීලා මරලා බාබරිගෝ පවුලේම තවත් ටෙම්ප්ලර් මිනිහෙක්ව ඒ රාජකීය පුටුවේ වාඩි කරවන්න. සාමාන්‍ය මිනිස්සෙක්ට ඩොජ්ගේ මාලිගාවට ඇතුළු වෙන්න කිසිම ක්‍රමයක් නැහැ. හැබැයි ලියනාඩෝ ඩාවින්චි ඊළඟ පරිච්ඡේදයේ හදනවා ලෝක ප්‍රකට ෆ්ලයිට් මැෂින් එක. ඊළඟ වීඩියෝ එකෙන් ඒ කියන්නේ සීක්වන්ස් 8 එකෙන් එසියෝ වෙනීසිය රාත්‍රිය අහස සිප ගනිමින් පියාඹන යන්ත්‍රයකින් මාලිගාව ඇතුළට පැනලා කරනේ ලෝක ප්‍රකට ඇඟ කිලිපොලා යන මෙහෙම බලන්න ඔයාලට තව ටිකක් ඉවසන්න වෙනවා. ඉතින් අපේ මේ ද ගේමර්ස් ඔඩිසි ගමනට ලයික් එකකින් හරි සපෝට් එක දෙන ඔයාලට හදවතින් ස්තුතිවන්ත වෙන ගමන් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. වීඩියෝ එකට ලයික් එකක් දාලා අදහස පල්ලෙහාන් කමෙන්ට් කරන ගමන් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක touch කරලාම තියාගන්න කියලා මතක් කරන ගමන් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හමු වීමට බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. මේ The Gamers Odyssey හැමෝටම ජය වේවා.